අල්ලට ශිල්ප සිංහාසන සවිපාරේ වල්කොල්ල අතට නිදා බෝඩින් යානේ හොඳටම කෙට්ටු වෙලා ගන දෙවි රූපේ පාළුයි සිහින විමානේ පාළුයි සිහින විමානේ පාළුයි සිහින විමානේ පාළුයි සිහින විමානේ පාළුයි සිහින විමානේ. හරි. ඔක තමයි මේ කවිය. කවිය මේ සින්දුව. ඒක මොකක්ද කියන්නේ මේ විශ්වවිද්‍යාල ජීවිතයක් ගැන කියන්නේ. මේකේ අපි සාමාන්‍ය හිඟන්නේ නැත්තම් මේ හිඟමයි යදෙන මිනිස්සෙක් හිඟා කන්නේ මුදල්, ආහාර, එඳුම් පැළඳුම්. හැබැයි අපි විශ්වවිද්‍යාලයට ගිහිල්ලා ඉවර වෙලා සිඟා කන්නේ මොනවද? ශිල්ප. ශිල්ප කියලා කියන්නේ දැනුම. නුවණ තමයි හිඟා කන්නේ. ඉතින් මේක අහලා බලන්න ඔයාලා මේකේ මාධ්‍ය සිංහල භාෂාව. ඉතින් සිංහල මාධ්‍යයෙන් මේක තියෙන හින්දා අපිට මේක දැනනවා වැඩි. මට අවශ්‍ය වුණේ මේ කරන මේ ප්‍රේක්ෂකයාගේ පරිකල්පන ශක්තියට මේ මාධ්‍ය කියන එක කොච්චර අවශ්‍ය වෙනවද කියන එක තේරුම් කරන්න. මේක වෙනම අපිට මේ නුහුරු භාෂාවකි. හැබැයි අපි ඉංග්‍රීසි භාෂාව දන්නවා. ඒත් අපි මව් භාෂාව සිංහල. අපි මේක ඉංග්‍රීසි මාධ්‍යයෙන් රස විඳොත් ඉංග්‍රීසි දන්න මිනිස්සුන්ට උනත් මේ සිංහල භාෂාවෙන් රස විඳිනවා තරම් මේ රසයක් ගන්න බෑ. හැබැයි මේක සුද්දෙක්ට මේ සිංහල රස විඳින්නට මේ රසය එන්නේ නැහැ. එහෙනම් පොරට මේක රස විඳින්න නම් ඉංග්‍රීසියෙන් තියෙන්නේ. එතකොට තමයි වඩාත් රස විඳින්නයක් එන්නේ. මව් භාෂාවෙන් තියෙන එක. හරි. ඉතින් මේ විශ්වවිද්‍යාල ජීවිතයක් ගැන තමයි මේකෙත් කියන්නේ. පොඩ්ඩක් අහලා බලන්න. කාවේ විශ්වවිද්‍යාල නොවලත් මේක වැදගත්. අවනම් ඒ වැඩේ කරගන්න. දැන් බාහිර එකෙත් මම මේ දන්නවා පට්ට කට්ටක් කන මිනිස්සු ඉන්නවා මේකේ. විවාහ වෙලා දරුවෝ ඉන්නවා. ඒ අතරේ ජොබ් කරනවා. දරුවන්ගේ වැඩ, ගෙදර වැඩ, විවාහ ජීවිතයේදී ස්වාමියාගේ වැඩ, ඒ ඇස්සේ පෞල් ආරවුල් සහ කමින් එන ප්‍රශ්න, ජොබ් එකේ ප්‍රශ්න, ඊට පස්සේ එක්සෑම්, මේ ක්ලාස් රෙකෝඩින් අහලා සමහරක් අය කොට දා ගන්නවා. ඒ ප්‍රශ්නත් එක්ක මේ ඔක්කොම තව ටියුෂන් කරන අයත් ඉන්නවා ඒ ඇස්සේ. එතකොට ඒ ඔක්කොම ස්ට්‍රෙස් එක දරාගෙන පෞලුත් නඩත්තු කරගෙන මේක කරනවා කියලා ලේසි නැහැ. මේ සාමාන්‍ය ගංගාවක් දියැලක් වුණත් තනි රේඛාවක් විතර ගියොත් ලස්සන නැහැනේ. වංගු වලින් ගල් පරවල හැපි ගියොත් තමයි ලස්සන. ඒ වගේ තමයි තමන්ගේ ජීවිත කතාව කියන්න ලස්සන ජීවිතයක් තියෙනවා. බාධක කම්කටොළු මැනින් ගියපො. අභ්‍යන්තර ශිෂ්‍යයොත් ඊටාම කටුක ජීවිතයක් ගත කරන්නේ බාහිර වගේම අභ්‍යන්තර ගොඩක් කටුක ජීවිතයක් ගත කරනවා. සමහරක් සාමාන්‍ය පළවෙනි අවුරුද්දේ විතරයි දෙමව්පියන්ගේ යැපෙන්නේ. අභ්‍යන්තර ශිෂ්‍යයෙක් බොහෝ විදිහට බහුතරයක් හොඳේ. කලාතුරකින් කෙනෙක් දෙනෙක් ඉන්න පුළුවන්. මේ සල්ලි අර පොසත් පොල් වල එහෙම ඉන්නවනම්. සමහරක් අපි බැජ් එකෙත් කොල්ලෝ ඉන්නවා. උදේ පාන්දරට සමහරක් විට උන් මේ ගෙදර නිකන් ඉන්නවනම් නැත්තම් හොස්ටල් එකේ ඉන්නවනම් නැගිටින්නේ 8 9ට 10ට විතර. හැබැයි ආර්ථිකය කියන එකේ මේ ආවට පස්සේ දුර්වල වුණාට පස්සේ අපේ කොල්ලෝ සමහරක් විට 4:00ට 5ට නැගිටලා යනවා. සමහරක් කොල්ලෝ උදේ 7ට ඔය එක කම්පැනිස් තියෙනවනේ වැඩට ගියාට පස්සේ අද උදේ 7ට පටන් ගත්තොත් පහුවදා උදේ 7 වෙනකන් ඉන්නවා. පැය 24ක්. ඉතර කට්ටක් කන කොල්ලෝ ඉන්නවා. ඒ කට්ටක් කාලා සමහරක් මිනිස්සු ගෙදරටත් දාන සල්ලි. තාත්තලා එහෙම නැති කොල්ලෝ ඉන්නවා. අම්මා තාත්තලා දෙන්නම ඉන්න අය ඉන්නවා. ඒ අතරේ මේ තාත්තා හරි අම්මා හරි අසනීප තත්ත්වෙන් ඉන්න කොල්ලෝ ඉන්නවා. ඉතින් එහෙම කරලා මේ ඇසයින්මන්ට් ෆොටෝ අපි ගහන්න ඕනේ. ගෙදරට දාන්න ඕනේ. යාලා කන බොන ඒවා. මම කියන්නේ මේ බාහිරත් කට්ටක් කනවා ළමයි. අභ්‍යන්තර ශිෂ්‍යයොත් සැහෙන කට්ටක් කනවා. ඒ කට්ට කන්නේ මේ නිකන් ඉන්න නෙමෙයි මේ ශිල්පය සිංගමයි යදින්න මේ කවියේ හැටියට. සිංගමයි යදිනවා කියලා කිව්වේ ඉගෙන ගන්න. ශිල්පය ගන්න තමයි මේ කට්ට කන්නේ. සමහරක් මිනිස්සු මේ විවාහ වෙලා ඇවිල්ලා ඒවා තනි කරලා ඒවා බලාගෙන මේකත් කරගෙන යනවා. ඊයස්සේ මේ මාර කට්ටක් කාගෙන ජීවිතේ ගැට ගහ ගන්නවා විශ්වවිද්‍යාලයක. මම කියන අපේ කැම විශ්වවිද්‍යාලය ඇතුලේ විතරක් නෙමෙයි සමස්ත විශ්වවිද්‍යාල පද්ධතිය ඇතුළෙම බහුතරයක් එහෙම කෝටිපති පවුල් වල නැති අනිත් බහුතරය ඔහොම. පික්මි දුවන අය ඉන්නවා. අපේ කොල්ලොත් හිටියා. මම මේ කියන්නේ ඔයාලටත් මේ ගන්න ඩිග්‍රියෙන් උපරිම ගේමක් ගහලා කට්ටක් කාලා හොඳ ඩිග්‍රියක් ගන්න කියලා කියන්නේ. නැතු මේ අනවශ්‍ය වැටක් මේ වැලට ආරමක් නෙමෙයි කියන්නේ. සමහරක් මිනිස්සු කොන්ක්‍රීට් ටනල් සමහරකටත් ගන්න දෙයක් නැහැ. ඉතින් එහෙම වැඩ කරනවා. ඔයාලත් එහෙම කට්ටක් කරනවා. ඉතින් ඒකෙන් මේ ශිල්පය හරියට ගන්න. ඒක ඔයාලටත් වටිනාකමක් එනවා. නැත්තම් මේ ඇත්තටම වටිනාකමක් නැහැ. කාටවත් බන්දේසියක තියලා මුකුත් හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඔය විදිහට ඇවිල්ලා ඔය වැඩ කරලා ඇවිල්ලා සමහරක් කොල්ලෝ එද්දි 9 10 වෙනවා. ඒ ඇවිල්ලා පාඩම් කරලා සමහරට පහුද එක්සෑම් උත් තියෙනවා. ඒ ඇස්සේ සමහරක් අපේ කොල්ලොන්ගේ මල ගෙවල් වෙලා තියෙනවා.
මට තාත්තා නැති වෙලා හැබැයි දවල් පේපරේ ලියලා යනවා. එහෙම අවස්ථා ඕන තරම් තියෙනවා. ඉතින් මේ මං කියන බාහිර සහ අභ්‍යන්තර හැමෝම කට්ටක් කන උපාධියක් වෙන උපාධියක් කියලා කියන්නේ නිකන් හම්බ වෙන බන්දේසික තියලා දෙන දෙයක් නෙමෙයි. ඒ ගන්න උපාධිය ෆස්ට් ක්ලාස් එකක් සෙකන්ඩ් අපර් සෙකන්ඩ් ලෝවර් එකක් ගන්න හොඳ කට්ටක් ගන්න ඕනේ. නැත්තම් ගන්න බෑ. ඒකනේ ඒවට වටිනාකමක් දීලා දෙන ඉතින් එහෙනම් මහන්සිලු උපරිම. මේ තව අවුරුදු දෙකක් විතර ඔයාලට තියෙන්නේ. ඉතින් සෙකන්ඩ් ඉන්නේ. උපරිම මහන්සි වෙන්න. මේ කියන විෂය කරුණු හොඳට අවබෝධ කරගන්න ඔයාලත් තව හොයන්න. ඔයාලට කරුණු දෙන්න අවශ්‍ය නැහැ. මොකද ඔයාලා පුහුණු පරීක්ෂකයෝ කියලා තමයි කියන විද්‍යාර්ථීන්. මමත් ඔයාලා හැතුළුව එකට යන්නේ. දැන් අපි අතර පරතරයක අවුරුදු දෙකක් විතර පොඩි පරතරයක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ වයසෙන් නෙමෙයි උපාධිය. මොකද මේ ඒ හින්දා හොඳට වැඩ කරා. හරි එහෙනම් අපි ඔය සාකච්ඡාව පැත්තෙන් අපි විෂයට එමු දාලා සාකච්ඡාවට. දැන් මේ අපරදිග සාහිත්‍ය විචාරයේ ආකූලීකරණය අනාවරණය කියන අවස්ථාව තමයි කිව්වේ. මේ අවස්ථාව තුළදී අර ඉරණම් පෙරළියේ පිළිබඳව අර පරිකල්පන දැක්මක් නැත්නම් මේ හිතන්න අවස්ථාවක් ප්‍රේක්ෂකයට යොමු වෙන හින්දා මේකෙන් ප්‍රේක්ෂකයටත් පොඩි ඥානයක් අවබෝධයක් එනවා. ඒ වගේම තමනුත් හිතන්න දෙයක්. හිතලා ඉවරලා වැඩ කරන්න ජීවිතේ හිතලා සමාජ දෙකීම් එක්ක අරගෙන යන්න. පොතේ දෙන විතරක් තිබ්බට ජීවත් වෙන්නත් බෑ. ඒ කියලා සමාජ දෙන විතරක් තිබ්බට ජීවත් වෙන්නත් බෑ. මේ කාලෙත් හිටියා උඹලා සමාජයට නෑනේ අරක නෑනේ මේක නෑනේ කියලා. හැබැයි අද බලද්දි සමාජයේ හිටපු මිනිස්සු පහළට යද්දි අධ්‍යාපනය මත පැත්තෙන් සහ අනිත් ඒවා බැලන්ස් එක කරගෙන ගිය මිනිස්සු ඉහළ ඉන්නවා. ඉතින් මේ ඒ හින්දා මේ අධ්‍යාපනය කියන එක හරියට කරගන්න. හරි. එහෙනම් අපි විෂයට එනවා සාකච්ඡාවට. අපි නවත්තපු තැන මට පොඩ්ඩක් කියන්නකෝ ලියාගෙන.